ආයිබෝවන් මම අද වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වැල්දොඩම් වගාව ආදායම් ලබන අවස්ථාවේදී පෝර යොදන විදිය සම්බන්ධව මේක විශේෂයෙන්ම වැදගත්ම කාර්යයක්. මොකද අපි මේ වගේ ආදායම් ලබන හොඳට ගෙඩි තියෙන වැල්දොඩම් වගාවකට පෝරේදී මේ කාර්යය සිද්ධ කරන විදිහ අපි එතකොට අපි පෝර යොදන විදිහ නම් මාසෙකට එකපාරක් අපි පෝරේදීම සිද්ධ කරනවා. මොකද දිගින් දිගටම ඒකාකාරීව අස්වැන්න ලබා ගන්න නම් අපි පෝරේදීමේ ක්‍රමවේදයත් හරියාකාරව කළ යුතු වෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකේ මම විශේෂ කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. දැන් මේ වැල්දොඩම් වගාවට වයස මාස 9යි. එතකොට අපි මේකේ මාස 7ක් ඉවර වෙද්දි වගේ ආදායම් ලබන්න පටන් ගත්තා. එතකොට දැන් මේ මාස 2ක කාලයක්ම මේකේ වැල්දොඩම් අස්වැන්න ලබා ගන්නවා. ඒ වගේම ආදායම් ලබා ගන්නවා. වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. එතකොට මේ වගේ වගාවක් පවත්වාගෙන යද්දී අපි හරියාකාරව නඩත්තු කටයුතු සිදු කරොත් පෝරේදීම නිසියාකාරව සිද්ධ කරොත් තමයි අපිට හොඳ අස්වැන්නක් ඒකාකාරීව ලබා ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන්නේ අපි මේ පෝර යොදන විදිහ සහ පෝර අපි යොදන මාත්‍රාව සම්බන්ධව. එතකොට මේක අපි මේ වගාවයි පවත්වාගෙන යන්නේ බස්නාහිර පළාතේ. එතකොට වෙනත් පළාත් වලත් වැල්දොඩම් වගාව පවත්වාගෙන යනවා. අපි මේ බස්නාහිර පළාතේ පවත්වාගෙන යන වගාවට පෝර යොදන ආකාරය තමයි මේ. එතකොට මේ තියෙන්නේ යාරමිලා අනිවාර්යෙන්ම අපි වැල්දොඩම් වගාවේදී හොඳ අස්වැන්නක් ලබා ගැනීමට යාරමිලා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මේ තියෙන්නේ MOP සහ යූරියා දෙක එකට කලවම් කරලා අරගෙන එතකොට අපි MOP උදාහරණයක් විදිහට අපි MOP කිලෝ එකක් ගත්තොත් යූරියා කිලෝ එකක් දාන්න ඕනේ. ඒ විදිහට දෙක එකට කලවම් කරලා ගන්න එක තමයි අපිට මේ පෝර යොදන අවස්ථාවේදී හොඳම දේ. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම කොම්පස් භාවිතා කරන්න ඕනේ. හොඳ කොම්පස් එකක්. එතකොට මේක අපි ගොඩක් කලින් ඉඳන් පාවිච්චි කරන හොඳ කොම්පස් එකක්. මේකේ ප්‍රතිඵල අපි දැකලා තියෙන නිසා අපි මේ කොම්පස් එක භාවිතා කරනවා. මේ හැම දෙයක්ම අපි හැබැයි කොම්පස් නම් ඔන්න අපිට හදාගන්නත් පුළුවන්. අපි නම් මේවා වෙළඳ පොලෙන් අරගත්තු කොම්පස්. එතකොට අපි අර දිගටම ගන්න කොම්පස් එක හොඳ හින්දා අපි ඒක පාවිච්චි කරනවා. ඒ වගේම අපි මේ පෝරේදී මේ කටයුත්ත සිද්ධ කරන්න මුල්ලුවක් භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ වගේ මුල්ලුවක් හරි මීට වැඩිය ටිකක් විශාල එකක් වුණත් ගැටලුවක් නැහැ. තමන්ගේ භූමියේ හැටියට ඒකට ගැලපෙන මුල්ලුවක් පාවිච්චි කරන එක තමයි හොඳ. ඒ වගේම අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් මේ වගාව පවත්වාගෙන යන්නේ අධිඝනත්ව ක්‍රමයට. එතකොට අපි මේ එක වලක පැසන් වැල් දෙකක් රෝපණය කරලා තියෙනවා. ඒකත් එක්ක අපි මේ පෝරේදීමේදී අපි හැම වෙලේම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේක මාස 9ක් අවස්ථාව ගැන තමයි මම මේ කියන්නේ. එතකොට මාස 9 අවස්ථාවේදී මේ මුල් සෑහෙන දුරට ගිහිල්ලා තියෙන්නේ මේ වැල්දොඩම් වැල් වල මුල්. එතකොට අපි වැලේ මුල ඉඳන් හරියටම අඩි 2ක් හෝ ඊට ටිකක් වැඩි දුරක් දෙක හොඳයි. අපි අඩි 2කින් තමයි මේ මුල් අපි අඩි 2කින් මුල්ලු කරගන්න ඕනේ. හරියටම ඒක අපි කරන්න ඕනේ මුල්ලු කරන පස් ටික වැල පැත්තට, ඒ කියන්නේ වැලේ දිශාවට පස් ටික යන විදිහට. දැන් මම මේක මුල්ලු කරාට පස්සේ පැහැදිලිවම පෙන්නන්නම් වීඩියෝ එක ඈතට කරලා. එතකොට අපි මේක වටේ කාණුවක් වගේ හිටින විදිහට තමයි මේ මුල්ලු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මොකද අපි දාන පෝර ටික අහකට ගලාගෙන යන්නේ නැති වෙන්නත් මේ පෝර ටික වහගන්න පුළුවන් විදිහට පහසු වෙන විදිහට තමයි අපි මේක කරන්න ඕනේ. අපි මේ හැම විස්තරයක්ම හැම වීඩියෝ එකකම තොරතුරු ඉදිරිපත් කරන්නේ අපි කරලා අත්දැකීමෙන්. ඒ වගේම අපි ඒකේ ගන්න ප්‍රතිඵල සාර්ථක වුණාම තමයි අපි වීඩියෝස් ඉදිරිපත් කරන්නේ. මේ අපි පවත්වාගෙන යන ක්‍රමය. එතකොට මෙන්න මේ ආකාරයට දැන් අපි මෙහෙම පොඩ්ඩක් ඈතට වෙලා බලපුවාම මෙන්න මේ විදිහට අගලක ආකාරයට අපි ඇතුල් පැත්තට තමයි මේ මුල්ලු කිරීමේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. පස් කණ්ඩියක් වගේ පොඩියට ඇතුල් පැත්තට හිටින විදිහට අපි මේ විදිහට රවුමක ආකාරයට වටේම මුල්ලු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි මේ වෙලාවේදී අපි පෝර භාවිතා කරන්නත් ඕනේ මේ කවයටම සම්පූර්ණයෙන්ම වැටෙන විදිහට. එතකොට මේ වැල්දොඩම් වලට පෝර ඇද ගැනීමට ඒක සහයෝගයක් වෙනවා. එතකොට හැම වෙලේම අපි මේ ප්‍රධාන වැල් දෙකක් අපි එක වලක හිටලා තියෙන හින්දා මේක අධිඝනත්ව ක්‍රමයට තියෙන නිසා අපි ඒ වැලේ ඉඳන් මේ වගේ දුර ප්‍රමාණයකින් මෙන්න මේ විදිහට හොඳ පැහැදිලිව අපිට දැන් මේක පේනවා. මෙන්න මේ විදිහට පොඩි කාණුවක ආකාරයට
වටේ රවුමක් විදියට සකස ගන්න එක තමයි අපි මේ පෝරේ දීමේදී සුදුසුම ක්‍රියාවලියක් වෙන්නේ. මේ ගැන ගොඩ දෙනෙක් ඒක විදියට විස්තර අහලා තිබුණා. මම කලින් වීඩියෝස් කරා අපි වැල්දොඩම් ආදායම ලබන්න කලින් අපි පෝර යොදපු විදිය. දැන් අපි මේ වෙනකොට පෝර යොදන විදිහ තමයි දැන් වැදගත් වෙන්නේ. එතකොට අපි මේ පෝරේ දීමේදී ඉස්සෙල්ලාම අපි මේ යාරමිලා එක දා ගන්නවා නම් අපි යාරමිලා මම මේකේ ප්‍රමාණත් සඳහන් කරන්නම්. මේක අපි පාවිච්චි කරන විදිහ සමහර විට වෙන ගොඩක් අය එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි යාරමිලා ග්‍රෑම් 25ක වගේ ප්‍රමාණයක් තමයි මේ වැල් දෙකක් තියෙන වලකට වටේට අපි දාගන්නේ. මේ මාස 9 අවස්ථාවේ විශේෂම කාරණා මේ මාස 9 අවස්ථාවේදී අපි පෝර යොදන විදිය අපි මීට කලිනුත් මේ විදිහට පවත්වාගෙන ගිහිල්ලා තිනවා. කිසිම ගැටලුවක් නැතුව අපි හොඳ අස්වැන්නක් සහ හොඳ ආදායමක් ලබාගෙන තියෙනවා. එතකොට අපි මේ MOP එකයි යූරියා එකයි මිශ්‍ර කරලා හැම පමණට මිශ්‍ර කරලා ගත්තු මේ මිශ්‍රණය අපි දාගන්නේ ග්‍රෑම් සාමාන්‍ය අපි 40ක විතර ආසන්න ප්‍රමාණයක් තමයි දාගන්නේ. එතකොට යූරියා ග්‍රෑම් 20කුත් MOP ග්‍රෑම් 20කුත් වගේ ප්‍රමාණයක් මේක හොඳට කලවම් කරලා තියෙන හින්දා ඒ වගේ ප්‍රමාණයක් වැටෙනවා මේකට. එතකොට අපි මේකෙන් ග්‍රෑම් 40ක වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අපි කොම්පෝස්ට් නම් ටිකක් වැඩි කරගත්තට කමන්නේ. අපි මේ එකකට එක වලකට අපි කොම්පෝස්ට් ග්‍රෑම් මේ කාණුවට 100ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ කොම්පස් හරියටම ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අපි මේ වලක වටේට අපි දානවා. එතකොට ඒක ප්‍රමාණවත්. මම කියන්නේ මේ මාස 9 අවස්ථාවේදී මේ ආදායම් ලබන වගාවකට අපි පෝර යොදන විදිහත්. එතකොට අපි මේ පෝරේදී මේ කටයුත්ත හැබැයි මාසයක් ගානේ සිද්ධ කරන නිසාත් මේ වගේ පොඩි ප්‍රමාණයක් දැම්මහම මේව පෝර අහකට යන්නේ අපි මාසයක් ගානේ දාන නිසාත් මේක හොඳට වැලට අල්ලනවා. මම මේක දැන් මේ වීඩියෝ එකේදී මම පෙන්නන්නම් අපි මේ වැල් වල අස්සන්නත් මොන විදිහටද තියෙන්නේ කියලා. එතකොට අපි එහෙම දැම්මට පස්සේ මෙන්න මේ ආකාරයට අපිට වටේ මුල්ලුවෙන්ම අර අපි කණ්ඩිය වගේ ඇතුල් පැත්තට හදාගත්තු පස් ටික ආපහු ඇදලා අරගෙන මෙන්න මේ විදිහට වහ ගන්න පුළුවන්. ඊට පස්සේ වහලා ඉවරුනාට පස්සේ දැන් පේන විදිය මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි වටේට මේ යාරමිලා යූරියා MOP කොම්පෝස්ට් පොහොර මේ කොටස් තුන යොදලා ඊට පස්සේ අපි මේ විදිහට පොර ටික පේන්නේ නැති වෙන්න විදිහට අපි වහලා දානවා. මොකද එතකොට පොර වාෂ්ප වීම සිද්ධ වෙන්නේ නැහැ. හිරුවරිය නිරාවරණය වෙන්නේ නැහැ. මේක අපිට පස් වලින් වැහිලා යනවා. යම් කිසි කෙනෙකුට බිම තද වෙලා තියෙනවා නම් ඊට කලින් අපිට පුළුවන් අර ලොකු මුල්ලුවකින් චුට්ටක් මුල්ලු කරලා ඊට පස්සේ මේ පොඩි මුල්ලුවෙන් කාණුව වගේ හදාගෙන ඒ විදිහට පොර ටික දාගන්නත් පුළුවන්. එතකොට දැන් මේක අපිට පොර දාපුවට පස්සෙත් පේනවා අපි අර මුල්ලු කරපු පාර රවුමට තියෙනවා. එතකොට වතුර වැටුණත් මේ පොර ටික එළියට ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේම අපි මේ පොරේදීම කටයුතු අවසන් වුණාට පස්සේ ලොකු වතුර ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍ය පොළව සාමාන්‍ය විදිහට තෙමෙන විදිහට වැස්ස නැත්තම් වතුර ටිකක් ගහන එක හොඳයි. එතකොට පොර ටික දිය වෙලා මේ පස් අංශු වලට උරා ගන්නවා. ඊට පස්සේ මුල් වලට උරා ගැනීමේ කාර්යය සිද්ධ වෙනවා. ඒ වගේම මේ පෝරේදී මේ කටයුතු සම්බන්ධව මම තවත් විස්තර කියනවා නම් කුසිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහ පැසන් වගාව සම්බන්ධව යම් නිරීක්ෂණ අධ්‍යයනය කරපු අය ෂෙඩියුල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කුසිකර්ම දෙපාර්තමේන්තුවෙත් ෂෙඩියුල් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ෂෙඩියුල් එකේ හැටියටත් පෝරේදීමේ කාර්යය සිද්ධ කරන්න පුළුවන්. අපි අත්දැකීමෙන් අපි මේ පවත්වාගෙන ගිහිල්ලා වගාව අපි ආදායම් ලබලා ඒ ලබන විදිහත් අපි මේ ආදායම් ලබන වගාවට අපි පෝර යොදන විදිහත් තමයි අපේ වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කරේ. ඒ වගේම යම් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ ප්‍රදේශයේ ඉන්න කුසිකර්ම නිලධාරියා ඒ ප්‍රදේශයට ඉන්න හම්බ වෙලා මේ පෝරේදීමේ ෂෙඩියුල් එකත් ඉල්ල ගන්න පුළුවන්. කුසිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන ෂෙඩියුල් එකත් අපිට උන්නම් අරගෙන ඒ විදිහටත් ඒකේ තියෙන විදිහටත් අපිට මේ පෝරේදීමේ කාර්යය සිද්ධ කරන්න පුළුවන්. මාස 9 අවස්ථාවේදී මේ අපි යොදන විදිය අපි පවත්වාගෙන යන විදිය තමයි ඇත්තටම මම මේ පැහැදිලි වීඩියෝ එකක් කරේ. එතකොට අවශ්‍ය ඕනම කෙනෙකුට ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න කුසිකර්ම නිලධාරියා හම්බෙලා ඒ ෂෙඩියුල් එක අරන් ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකෙත් ගැටලුවක් නැහැ. අපි ඊට කලින් ඒ විදිහට පවත්වාගෙන තියෙන පෝරේදීම කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අපි මේ හොයාගෙන අපි අස්වැන්න ලබාගෙන ඒ වගේම ඒක අපි කළමනාකරණය කරගත්තු විදිහ ගැන තමයි මම වීඩියෝ එකක් ඉදිරිපත් කරේ. මේ වගේ කිසිම ගැටලුවක් නැතුව හොඳටම වැල්දොඩම් හැදෙනවා. ඉතින් ඒකත් එක්ක අපි හොඳ ආදායමක් ගන්න නිසා මම අපි කරන විදිහ වීඩියෝ එකක් ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතුන නිසා තමයි මම මේ විදිහේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න හිතුවේ. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම දිනාටම. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් අලුත් තොරතුරුත් එක්ක අපි මේක පවත්වාගෙන යන අතරතුර හැම දෙයක් සම්බන්ධව වීඩියෝස් ඉදිරිපත් කරනවා. එතකොට ඕනම කෙනෙකුට අපේ channel එක බලලා ඒ විදිහට කරන්න පුළුවන්. ආයෙ නැවත කරලා බලලා අත්දැකීම් ලබන්න දෙයක් නැහැ.
අපි ලැබපු අත්දැකීම සහ අපි ලබන ආදායම අපි ආදායම් ගන්න විදිහ අපි මේ වාරට පවත්වාගෙන යන විදිහ අපි දිගටම වීඩියෝස් ඉදිරිපත් කරනවා අපි කරන හැම වගාවක් සම්බන්ධවම. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට සියලු දෙනාටම. අපි අලුත් වීඩියෝ එකකින් අලුත් තොරතුරු සමග නැවත හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.